සුබ දවසක් අදත් ඔයාලා මේකතු වෙලා ඉන්නේ YTDලා ටිප් channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ දවස්වල සෝෂල් මීඩියා වල දකින්න ලැබෙන WhatsApp තුල ෆෝන් නම්බර් එක ෂෙයා කරන්න නැතුව මැසේජ් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ෆීචර් එක තමයි WhatsApp username feature එක. ඉතින් මේ WhatsApp username එක unique username එකක් වෙන්න ඕන නිසා WhatsApp එකෙන්ම ඔයාලට මේ විදිහේ මේ පහසුකම ලබා දීලා තියෙනවා. ඔයාගේම කියලා username එකක් reserve කරගන්න. ඒ නිසා ඔයා ඉක්මනටම ඔයාගේ username එකක් create කරගන්න ඕනේ. නැත්තම් ඔයා ගන්න හිතාගෙන ඉන්න නම මේ වෙනකොට වෙන කෙනෙක් අරගෙන තියෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද හරියටම username එකක් හදාගන්න කියලා වගේම username එකට සම්බන්ධ තවත් වැදගත් වෙන setting එකක් ගැන. හරි ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා අපේ YTDලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරි හලුනි මුලින්ම කරගන්න ඕනේ Play Store එකට ඇවිල්ලා ඔයාගේ WhatsApp app එක අප්ඩේට් කරගෙන ඉන්න. අප්ඩේට් කරලා මේ විදිහට app එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන settings වලට එන්න. ඊළඟට මෙතන account වලට එන්න. account වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් username කියලා feature එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඊළඟට මෙතන create username touch කරන්න. දැන් ඔයා මෙතනට ඔයාලට ගැලපෙන username එකක් type කරගන්න. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ username එක use කරලා නම් මෙතන මේ විදිහට රතු පාටින් පෙන්නයි. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට කොළ පාට හරියක් වැටේ. ඔයාගේ username එක කවුරු හරි use කළා නම් ඔයාලට පුළුවන් වචන පොඩ්ඩක් එහාට මෙහාට කරලා username එක නැවත try කරලා බලන්න. ඔයා මේ විදිහට username එකක් type කරගෙන මෙතන save කරගන්න. හරි යාළුවනේ අපි සාර්ථකව username එකක් දාගෙන අවසන්. තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ username feature එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. මුලින්ම මේක තියෙන වාසිය ගැන කතා කරොත් ඔයාලට ෆෝන් නම්බර් එක දන්නේ නැතත් යූසර්නේම් එක පාවිච්චි කරලා WhatsApp එකෙන් මෙසේජ් කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන අවාසිය තමයි ගොඩ දෙනෙක් දාන්න වගේ යූසර්නේම් එක විදිහට තමන්ගේ social media name එක. ඉතින් මෙහෙම වුණොත් ඔයාගේ නම දන්න හැමෝම ඔයාලට WhatsApp එකෙන් නම search කරලා මෙසේජ් දාන්න ගනි. ඉතින් මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ගැටලුවටත් ඔයාලට WhatsApp එකෙන්ම option එකක් ලබා දීලා තිනවා. ඒකට ඔයා මෙන්න මෙතන යූසර්නේම් යටතේම තියෙන contact me by username කියන එක touch කරන්න. ඊළඟට මෙතන දෙවෙනි ඔප්ෂන් එකට ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන උඩ කැමති නම්බර් එකක් සිලෙක්ට් කරලා save key කියන එක ලබා දෙන්න. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ username එක විතරක් දැනගෙන හිටියට මදි. අපි මෙතන දෙන security key එකත් දන්න අයට විතරයි ඔයාලට call message ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔයා girl කෙනෙක් නම් අනිවාර්යයෙන්ම username එක විතරක් create කරගෙන මදි මෙන්න මේ setting එකත් හදාගන්න. ඉතින් දැනට WhatsApp එකෙන් දීලා තියෙන්නේ username එකක් reserve කරගන්න විතරයි. ඉස්සරහට අනිවාර්යයෙන්ම ඔයාලට මේ හරහා මෙසේජ් කිරීමේ පාසුකම ලබා දෙයි. ඉතින් මං හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතකතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.